හලෝ හලෝ ලස්සන ළමයි කොහොමද? මං අද ඔයාලට මම දාන පැක් එකක් අරගෙන තමයි ආවේ. මම මේක සතියකට වතාවක් වගේ දානවා. මුලින්ම මම පාවිච්චි කරන ක්ලෙන්සර් එකෙන් මූණ හොඳට ක්ලෙන්සර් කරගෙන හොඳට මූණ ස්ක්‍රබ් කරගන්නවා. මම පාවිච්චි කරන ක්ලෙන්සර් එකයි ස්ක්‍රබ් එකයි පාවිච්චි කරලා මූණ හොඳට පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ අපිට මේකට ඕන වෙන්නේ මුල්තානි මුට්ටි. මේක අපිට බෙහෙත් බඩු කඩවල් වලින් ගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේ විදිහට මුල්තානි මුට්ටි අරගෙන ඒකට මම අද නම් එකතු කරගන්නේ වතුර. වතුර දාලා හොඳට කලවම් කරගන්නවා. ඔයාලට තියෙනවා නම් රෝස වතුර ගන්න පුළුවන්. යෝගට් එකක් කලවම් කරලා ගන්නත් පුළුවන්. මම ඒ විදිහටත් මූණට ගානවා. අද ඉතින් වතුර තමයි දැම්මේ. මේ විදිහට මේක හොඳට හදා ගන්න ඕනි පැක් එක. මේ පැක් එක මූණට ගෑවම මූණ පැහැපත් වෙනවා ළමයි. අපේ මූණේ තියෙන අඳුරු ගතිය ඒ හැමදේම කුරුලෑ ඒ ඔක්කොටම විසඳුමක් විදිහට මට මේක ඔයාලට අරගෙන එන්න පුළුවන්. ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න. ඔයාලට සති දෙකක් තුනක් යද්දි හොඳටම වෙනස පැහැදිලිවම පෙනේ. සුදු වෙලා ලස්සන්ට ඉන්න මේ විදිහට සතියට එක වතාවක්වත් අපි අනිවාර්යයෙන්ම මේ විදිහේ පැක් එකක් පාවිච්චි කරන්නම ඕනි. මේ විදිහට අපිට මේක මුළු ඇඟේම ගා ගන්න පුළුවන්. මම නම් මුළු ඇඟේම මේක ගානවා. මේ විදිහට අත්වල කකුල්වල මූණේ ඕනම තැනක ගාලා අපිට පැය භාගයක් විතර තියන්න පුළුවන්.